දුෂ්කර දෙයියන්ගේ වයිෆ් මම නරින්නේ මොනවද හීනෙන් දැක්කේ කියන්නේ? මං දැක්කේ මං හීනෙන් දැක්කේ මේ නූඩල්ස්. නූඩල්ස්? ඔය ඇත්තටම හීනෙන් නූඩල්ස් දැක්කද පුතේ? ඔව් ඇත්ත. මං නූඩල්ස් ගැන තමයි හීනෙන් දැක්කේ. ඔව් බලාගෙන ඔය සුප් එක. රස්නේ. සුබ දවසක්. අනේ මගේ පුතා අන්තිමේදී හීනෙන් නූඩල්ස් දැකලා. ඔයා දන්නේ පුතේ මම මේ දවසේ නිකන් කොච්චර පෙරුම් පිරුවද කියලා. හරි සතුටුයි. මේ කනාවේ කිය පුතේ. මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන මලහිරු වැස යන දවසක හවසක සිටිජය බලාගෙන දොඩමලුනේ අප නොපැතුව මොහොතක සමුවර ගන්නද හොදි 35ක් එක්ක විතර දවල්ට කන්න දුන්නා අපිට. පොඩම් තිබ්බ. දර්ශිත දෙර්මේ Krishna Ronaldo. Dada? Krishna Ronaldo. I was walking down the street just the other day. I saw these two fine bitches, they were walking my way. Yo, what you girls doing tonight is what I wanted to say. But suddenly I panicked, my voice started to shake. So සේනානායක වේරලියද්ද නේද? නීල නුවන් කඳුළු අපි මතක නැද්ද ෂෝ එකක් කරේ අපි සර් එක්ක? මතකයි. Excuse me, Justin Bieber නේද? Oh, sing the song. Baby, baby, baby. Oh, black baby, baby. අශීන් සේනාරත්න නේද? No. අයිබෝන් අංකල්. කුන්ටනාද? කුන්ටනාද? කුන්ටනාද නේද? ඔව් කියන්න. කංචුක? නෑ නෑ කංචුක නේද? කංචුක නෙමෙයි. මිනි කැප්ෂන් නේද? නෑ නිකන් මිනි කැප්ෂන් නේ? නෑ නෑ නෑ. අරවින්ද මදුමාදව? නෑ. නැද්ද? අර සින්දුව ඔබතුමා මොකක්ද ඒ සින්දුව? මම සින්දු කියන්නේ. නෑ නෑ ඔබතුමා අරවින්ද මදුමාදව නේද? නෑ. නැද්ද? ඒ වගේමයි. Thank you. ජය වේවා. පුද්ගල ධම්ම දසාතේ සංඝමිමං සරණත්තමු. They're away. Terrific start by Daniel Bailey. Usain Bolt, though, getting into his running. Here he comes. Usain Bolt, challenged by Tyson Gay. Usain Bolt. මොකක්ද වගේ නම? මෛත්‍රී පාලදිරිසේන. වයස කීයද? දැන් 69යි. වා කොහේ ඉඳලාද? පොළොන්නරුවේ ඉඳන්. මම මේ ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කියලා. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. No. ගඳ ගහන්න බොන කෙනෙක්.
අපටිය ඒක නිදා විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි ඔයාලට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම ඔයාලට සුබ පතනවා සහ ජය වේවා. ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ වොයිස් එක මම දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. කාටද? මට එහෙමද? මට එහෙම නිින්ද යන්නේ නැති ගතියක් අර එහෙම මුත් තිබුණේ නැහැ නේ. හොඳට නිින්ද යනවා හැමදාම මේ ඇඳට වෙඩිච්ච ගමන් නිින්ද යනවා. මොකද කියන්නේ ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. තව අපි ගොඩක් හොඳ කරගමු. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. yes මොන වගේ ගික්ටද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල අමරබන්දු රූපසිංහ. ඔයාට පුළුවන් ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ. ස්තුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම ගැන.